Hi. ඔන්න අද මං අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට කොහේ හරි ඔෆිස් එකට යද්දි වෙන්න පුළුවන් ඔයාලා ඉදිනදා යන ගමනකදී වෙන්න පුළුවන් සිම්පල් විදියට මේකප් එකක් කරගන්න විදිය මං එහෙම මේකප් කරන විදිය ඔයාලට දාලා තියෙනවා මීට කලිනුත් හැබැයි අද වෙනසකටත් එක්ක මං කියලා දෙන්න හිතුවා ගොඩක් අය දන්නවනේ ඩර්ම කලර්ස් වලින් හරියටම කොහොමද මේකප් එකක් දාගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේ විදිහට මූණට වැටෙන කොණ්ඩේ ක්ලිප් කරගන්න ඕනේ. මම දැන් මගේ ස්කින් එක මේ ස්ක්‍රබ් කරගෙන ඉන්නේ. මම ඔයාලට ස්ක්‍රබ් එක පෙන්නන්න. මේකෙන් තමයි මම මගේ මූණ ස්ක්‍රබ් කරගත්තේ. මේක මූණේ ගාලා ටිකක් වෙලා විනාඩි දෙකක් විතර පැක් එක වගේ ගාලා තියලා හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. ඊට පස්සේ මගේ මේ දවස්වල චූටි පිම්පල්ස් දාලා තියෙනවා. ඔයාලට පේනම ඇති. ඒ හින්දා මම මෙන්න මේ ඩිවයින් එකේ ඇක්නි වලට එන සීරම් එකකින් චුට්ටක් ගා ගන්න. මම ගොඩක් ගන්න නෑ. මේ විදිහට පිම්පල්ස් තියෙන තැන් වල විතරක් චූටි ඩ්‍රොප් එකක් ගා ගන්නවා. ගොඩක් ගා ගන්න නෑ මම. විදිහට හරි. දැන් මේක මූණට හොඳට ඇබ්සෝබ් වෙන්න දීලා බලමු ඊළඟ ස්ටෙප් එක. හරි. දැන් මගේ මූණට හොඳට සීරම් එක ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. දැන් මගේ මූණට මම කෙලින්ම ඩර්ම කලර් එක ඇප්ලයි කරනවා. මම ප්‍රයිමර් දාන්නේ නැහැ. මොකද දැන් මම සීරම් එක දැම්ම හින්දා මේ සීරම් එක ඇත්තටම ගොඩක් හොඳයි ඔයාලගේ ඇන්ටි ඒජින් වලට. ඔයාලට මේක ඩර්ම පේජ් එකකින් උනත් ගන්න පුළුවන්. TikTok page එකකුත් තියෙනවා, Facebook page එකකුත් තියෙනවා. හරි. දැන් මම මගේ මූණට මෙන්න මේ ඩර්ම කලර් එක දාගන්න යන්නේ. මේකේ නම්බර් එක ඇවිල්ලා D63. D63 මේ තියෙන්නේ. මේක. හරිද? මේක මෙහෙම තමයි ඕපන් කරාම තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් තෙතට තිබිලා මිරිකලා ගත්ත ස්පොන්ජ් එකක් ඕනේ. ඒකල එකපාරක් මෙහෙම ගත්තාම හොඳටම ඇති. ඒකල අපි අපේ මූණේ මේක හොඳට ඇප්ලයි කරගමු. ඔයාලට දැන් පේනවා ඇති චුට්ටක් වයිට් ගතිය වැඩි වුණාට මේක ඔයාලා මූණේ ගාලා ඉවර වෙලා සාමාන්‍යයෙන් ඔයාලගේ මූණට ඇබ්සෝබ් වෙද්දී ඔයාගේ ස්කින් කලර් එකටම එනවා. ඒ හින්දා අපි මේක ගාගෙන ඉවර වෙලා බලමු කොහොමද ෆිනිෂින් එක. හරි. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ මූණට ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි. මම ඊට වඩා දාන්නේ මගේ බෙල්ලේ මූණේ කලර් එක චුට්ටක් මූණේ කලර් එක අප් වෙලා පේනවා. උනාට ඒක මේකප් එක සම්පූර්ණයෙන් දාලා ඉවරනම හරි. ඊට පස්සේ මම මෙන්න මේ MAC එකේ ෆික්සින් පවුඩර් එක ගන්නවා. මේකේ නම් ඇත්තටම ළමයි නම්බර් එක NC40 MAC කියලා තියෙන්නේ. මේක දැන් මම ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරනවා. මේකෙන් අරගෙන අපි චුට්ටක් මේ වගේ පෆි ස්පොන්ජ් එකකට අරගෙන ලොකු පවුඩර් ටච් එකක් දෙන්නේ නැහැ. මේ විදිහට පොඩිවට මේ විදිහට පවුඩර් කරගන්නවා. ලොකුවට දෙන්න යන්න එපා. බේක් කරන්න එහෙම එපා මූණ. මොකද මේක දැන් එදිනෙදා ගමනක් නේ. ඒ හින්දා එහෙම අවශ්‍ය නැහැ. මේ පවුඩර් එකෙන් චුට්ටක් බෙල්ලට දාගන්න. හරි. දැන් එච්චරයි පවුඩර් එක. මේ විදිහට පවුඩර් එක දාගන්නවා. පස්සේ අපි අපේ අයිබ්‍රෝ දෙක ඇඳ ගන්නවා. ලොකුවට අයිබ්‍රෝස් අඳින්නේ නැහැ. මෙන්න මේ ADS බ්‍රෑන්ඩ් එකේ අයිබ්‍රෝ මේ පවුඩර් එකෙන් මම අඳින්නේ. දැන් ඒක ඉවරයි. ඒකෙන් අපි ලොකුවට අයිබ්‍රෝ අඳින්න යන්නේ නැහැ. පොඩ්ඩිවට චුට්ටක් මේ විදිහට දැක්කනේ මේ දෙකේ වෙනස. ඒ වගේ පොඩිවට අයිබ්‍රෝ දෙක ඇඳ ගන්න. හරි. දැන් මම මගේ මූණේ බ්ලෂර් දාගන්න යන්නේ. මම බ්ලෂර් වෙනම මූණට ඇප්ලයි කරන වෙන බ්ලෂර්ස් ගන්න නැහැ. මම මේ වගේ මගේ අයි ෂැඩෝ පැලට් එකේ මෙන්න මේ කලර් එකයි මේ කලර් එකයි මික්ස් කරලා චූටි ලයිට් කලර් එකක් හදා ගන්නවා මේ විදිහට. ඒකල්ලා මෙහෙම hina වුණාම අපි පොඩක් අප් වෙන දිහාවට චූටි ටච් එකක් දෙන්න.
ඔයාලට පුළුවන් මේකෙම පොඩ්ඩක් eyelid එකේ මෙහෙම ගාගන්න. අපි දැන් අපේ අයිලයින් එක ඇඳගමු. මම මේකට මෙන්න මේ අයිලයින් එක යූස් කරන්නේ. මේකේ නම බ්‍රෑන්ඩ් එකක් එහෙම දාලා නැහැ. දාලා තියෙන්නේ Big Eye Black Eyeliner කියලා. Big Eye තියෙනවද දන්නේ නැහැ ෂොප් වල ගන්න. මේක මට හම්බෙච්ච එකක්. මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. හරි. අපි දැන් අපේ අයිලයින් එක අඳගමු. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පා මස්කාරා මේක ඇවිල්ලා Kiss Beauty එකේ එකක්. මස්කාරා එකත් අපි දාගමු. මස්කාරා ගොඩාක් දාන්නේ නැහැ. සාමාන්‍ය විදිහට දාගන්න. දැන් අපේ මූණ ඔක්කොම ඉවරයි. දැන් මම හදන්නේ ලිප් එක හදාගන්න. ඒකට මම මේ වගේ ලිප් ලයින් එකක් ඩාර්ක් බ්‍රවුන් එකකින් උයි මේ වගේ ග්ලොස් එකක් ගන්නවා. මේ ග්ලොස් එක කැරිටේ එකේ ග්ලොස් එක නම්බර් 1. මේ තියෙන්නේ නම්බර් 1 කියන එක කැරිටේ එකේ ග්ලොස් එකක් මේක. ලිප් ලයින් එක ඇවිල්ලා ළමයි ලිප් ලයින් එක උල් කරලා බ්‍රෑන්ඩ් එක හොයාගන්න බෑ. බ්‍රෑන්ඩ් එක මොකද්ද දන්නේ නැහැ. නම්බර් එක නම් මේ 006. හරිද? මේ බ්‍රෑන්ඩ් එක මේකේ මේ A&E කියලා එකක් නම් තියෙනවා. මේක මම හරියටම ෂුවර් නෑ. සෝරි. නම්බර් එක හොයාගන්න බෑ. කොහොම හරි ඩාර්ක් බ්‍රවුන් කලර් එකක් ගන්න ඕන තරම් ඩාර්ක් බ්‍රවුන් කලර්ස් තියෙනවානේ. ලිප් ග්ලොස් එක නම් හරි. කැරිටේ. මේක මාර ලස්සනයි. මම ගෑවට පස්සේ බලන්නකෝ. ග්ලොස් එක කැරිටේ බ්‍රෑන්ඩ් එකේ නම්බර් 1. මේකෙත් තියෙනවා එක එක පින්ක් ෂේඩ්. නම් මේක බ්‍රවුන් එකක්. බ්‍රවුන් කිව්වට පින්ක් වගේ තමයි. හරි. ඔන්න ඔහොමයි මගේ මේකප් එක ඉවර වුණේ. මම ඔයාලට කිව්වානේ ලොකු දේවල් ඕනේ නැහැ අපිට මේකප් එකක් දාගන්න එදිනෙදා ගමනකදී. ගමනක් යද්දී මම මොනවාද ෂිමර් පාවිච්චි කරේ නැහැ. ඔයාලා කැමති නම් ෂිමර් පාවිච්චි කරන්න. මේ වගේ ෂිමර් පැලට්ස් නැතුව ඇතිනේ ගොඩක් අයට. එහෙම අයට ඔයාලට පුළුවන් අයි ෂැඩෝ පැලට් එකේම ෂිමර් කලර් එකක් යූස් කරන්න. මෙන්න මෙහෙම චුට්ටක් යූස් කරන්න. ගොඩාක් ෂිමර් යූස් කරන්න එපා. එතකොට ඒක එදිනදා ගමනකට ගොඩාක් මැච් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ විදිහට චූටි ටච් එකක් දෙන්න. එච්චරයි. ලොකු මේකප් ඕන. ඇත්තටම මෙහෙම මේකප් එකක් ෆන්ක්ෂන් එකකට උනත් ඇඳගෙන ගියාම ඇත්තටම ලොකුවටම මේ අර බර ගතියක් මූණට දාඩිය දාද්දි අමාරුවක් එහෙම නැහැ. ඒ හින්දා ඔයාලට ඔෆිස් යනවට අමතරව ඔය වෙඩින්ස් වලට ෆන්ක්ෂන් වලට උනත් මෙහෙම මේකප් එකක් දාන්න යන්න පුළුවන්. එහෙනම් මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. මං හිතනවා ඔයාලා කැමති වෙන්නේ නැති. මොන හරි ප්‍රශ්න තිබ්බොත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න. මම ඒවට උත්තර දෙනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ වාහන සද්දේ ගණන් ගන්න එපා. මේ කියන්න තියෙන්නේ බඩු ගත්ත තැන් ඒව දැනගන්න ඕන නම් මං කියන්නම් මේ ලිප් ග්ලොස් එක ගොඩක් අය අහයි. මේක ගත්තේ මම නුවර ස්විස් පැරඩයිස් එකෙන්. ඒකේ ෆෝන් නම්බර්ස් ඕන නම් මට කියන්න මම දාන්න. යාළුවා ඔන්ලයින් උත් ඕඩර්ස් බාර ගන්නවා මම හිතන්නේ. එච්චරයි. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා.